අපි කරන්න ඕනේ පොඩ්ඩක් විද්‍යාව ගැන වඩා. ඉතින් අද මම කතා කරන්න ඕනේ තාරකා විද්‍යාව කියන කළු කුවර එහෙම නැත්නම් බ්ලැක් හෝල්ස් කියන එක ගැන. ඉතින් මේ ඔයාලා අහලා ඇති බ්ලැක් හෝල්ස් කියන එක කියන්නේ ගුරුත්වාකර්ෂණ ඒකේ තියෙන අධික ගුරුත්වාකර්ෂණය නිසා මේ තාරකාන් ඒ දිශයට ඇද ගන්න එක. ඉතින් මේ මොකක්ද දැන් බ්ලැක් හෝල් එකක් ගැන මුලින්ම හොයාගත්තේ කියන්නේ හොයාගත්තේ මේකේ කන්සෙප්ට් එක සංකල්පය හොයාගත්තේ 1783 දී. ඉතින් ඒක හොයාගත්තේ ටීවර් සයිමන් ලාහර්ස් කියන විද්‍යාඥයා. ඉතින් ඒකේ කියන සූර්යයාට සමාන ඝනත්වයක ගෝලයක අර්ධ විස්කම්භය 500ක් එකක් අතර අනුපාතයකින් සූර්යාගේ විස්කම්භය ඉක්මවන්නේ නම් අනන්ත උසකින් ඒ දෙසට වැටෙන ආංශුවක් එහි මතුපිට වඩා වැඩි ප්‍රවේගයක් ගන්න. ආලෝකය සහ එහි ප්‍රතිඵලය ලෙස ආලෝකය අනිත්‍ය අංශු සමග එහි දෘශ්‍ය අවස්ථාවක සමානුපාතික එකම බලයකින් ආකර්ෂණය වෙනවා කියලා දෝන් විශ්ල කියලා කියනවා. ඉතින් ඒකේ ඒ කාලේ හිටපු කවුරුත් ගණන් ගත්තේ නැහැ. මොකද හැමෝම හිතුවේ ගුරුත්වාකර්ෂණයට ආලෝකය මේ ගමන් මාර්ගය වෙනස් කරන්න බෑ කියලා. ඊට පස්සේ 1915 දී සර් ඇල්බර්ට් අයින්ස්ටයින් සාමාන්‍ය සාපේක්ෂතාවය ඒව නැත්නම් ටිකවලින් හොයාගත්තා. ඒකෙන් තමයි මේ ගුරුත්වාකර්ෂණය නිසා ආලෝකයට බලපානවා කියලා. ඉතින් ඒක වෙන්නේ මෙහෙම. මම දැන් කියලා දෙන්න කොහොමද ඒක වෙන්නේ කියලා. මෙන්න මේ වගේ මෙන්න මේ වගේ කාදින්න කොමෙන් වගේ හොටුවක්. දැන් මෙතන අනුස්සෙක් ඉන්නවා. ඊට පස්සේ මේ අනිත් එක රොකට් එක. දැන් මෙන්න මේක රොකට් එක. හරි මෙන්න මේක මෙන්න මේ රොකට් එක 10 ms එක කියනවනේ. ඒ කියන්නේ තප්පරයකට මීටර් 10ක කියනවනේ. මේ දැන් මෙන්න මේ පෙට්ටියත් පොළොවට තප්පර 10 මීටර් තප්පරයකට මීටර් 10කින් වැටෙනවා නම් දැන් මේ මොකද්ද මෙන්න මේ රොකට් එකේ ඉන්නේ නේද බෝලයක් පල්ලෙහාට දැම්මොත් ඒකයි මේ බිම ඉඳන් බෝලයක් පල්ලෙහාට දාන එකයි සමානයි. ඒකට හේතුව මේ මෙන්න මේ වගේ මේ දැන් බෝලේ පල්ලෙහාට දානකොට රොකට් එක උඩට එනවනේ. ඒ වේගෙයි මේ පල්ලෙහාට බෝලේ නිකන් තියෙනකොට පල්ලෙහාට යන එකයි සමානයි. ඒ කියන්නේ දැන් පල්ලෙහාට වැටෙන එකයි පල්ලෙහෙන් උඩට යන එකයි එකයිනේ. පල්ලෙහාට එකම ස්ථානයකටනේ පල්ලෙහාට වැටෙන එකයි පල්ලෙහෙන් උඩට යන එකයි දෙකම එකයි. අන්න ඒක තමයි. ඉතින් මේකට ආලෝකය සම්බන්ධ වෙන්නේ මෙන්න මේ රොකට් එකේ මම මේ ඔක්කොම පෙන්නන්න. මෙන්න මේ රොකට් එකේ ටෝච් එකක් ඇල්ලුවා. ටෝච් එකක් මූන් නැහැ නිකන් ආලෝක කදම්බයක් යනවා කියන්නකෝ. මේ එතකොට ආලෝක කිරණයක් මෙන්න මේගේ යනකොට මෙන්න මේක මෙන්න මේ ලිෆ්ට් එක යන ගම උඩට ඉස්සුනොත් මෙන්න මෙහෙමනේ ඉන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන AB කියලා කියනවා. මෙන්න මේ AB A ලක්ෂයට B ලක්ෂයට යනවා ආලෝක කදම්බය. හරිද? ඒ වුණාට රොකට් එක උඩට යනකොට අර B කියන ස්ථානය මාරු වුණා. හැබැයි පටන් ගත්ත එක තැනකින්. හැබැයි B කියන ස්ථානය උඩට යන හින්දා අපිට පේන්නේ මෙන්න මේ වගේ ආලෝකය නැමිලා. මෙන්න මේ වගේ ආලෝකය නැමෙනවා. හරිද? හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආලෝකයේ වේගය එකයි නම් දැන් මෙන්න මේ වගේ නැහුවාම මෙන්න මේ යට එකේ දුරයි උඩ එකේ දුරයි මේ උඩ එකේ දුර වැඩි යට එකේ දුර අඩුයි. මේ ඒ වුණාම
මෙන්න මේ දැන් තියෙන ප්‍රශ්නේ මිනිස්සුන්ට ආව ප්‍රශ්නේ එකයි. ඉතින් මේකේ ආලෝකයේ වේගය එකයි නම් දුර වෙනස් වෙන්න බෑනේ එකම කාලයකදී. මෙතන වෙලා තියෙන්නේ අර ගුරුත්වාකර්ෂණය නිසා මේ ආලෝකයේ කාලය අඩු වෙලා. ඒ කියන්නේ කාලයේ වේගය අඩු වෙලායි. දැන් සාමාන්‍ය වේගය 1 2 3 4 යනවා නම් ඒ වේගය අඩු වුණාම 1 2 3 4 කියලා අඩු වෙනවා. දැන් අර මෙන්න මේ දෙකම එකයිනේ. අර මම කලින් කිව්වාගේ පෘථිවියේ උඩ ඉඳන් බෝලයක් පල්ලෙහාට වැටෙන එකයි ලිෆ්ට් එකක් උඩට යන රොකට් එකක් උඩ ඉඳන් පල්ලෙහාට බෝලේ වැටෙන එකයි එකක් කිව්වනේ. මේ ඉතින් ඒ වගේ තමයි. ඉතින් ගුරුත්වාකර්ෂණයට ආලෝකය අඩු වෙනවා සහ මේ ආලෝකය නැමෙනවා සහ කාලයේ වේගය අඩු වෙනවා. ඉතින් දැන් අපි බලමු කළු කුහර කියන්නේ මොනවද? ඔයාලා දන්නවනේ තරු. ඉතින් තරු වර්ග තියෙනවා උඩ. මේ මොකද්ද? සුපිරියෝද තරු, යෝද තරු මොනවද? දැන් සූර්ය ස්කන්ධක තුනට වඩා අඩු තාරකාවක් සුපර්නෝවා පිපුරමින් පිපිරලා යනවානේ. ඒක අර මේ මොකද්ද? සුපර්නෝවා පිපිරීමක් ඇති වෙන්නේ ඒක තාරකාව මරණක් වෙන්නේ. ඒ කියන්නේ අර ගුරුත්වාකර්ෂණය අර නාස්තික වෙන ප්‍රතික්‍රියාවයි සමබරව තිබ්බොත් තාරකාවක් තියෙන්නේ. ගුරුත්වාකර්ෂණය තියෙන අර නාස්තික වේදන ප්‍රතික්‍රියාවෙන් හැදෙන ශක්තිය විසිර වෙන්නේ නැතුව ඒක අර මේ මොකද්ද? තාරකාවේ කොටස් විසිර වෙන්නේ නැතුව තියාගන්න. ඒතකොට නාස්තික වේදන ප්‍රතික්‍රියාව තමයි මේ තාරකාවේ මේ පැවැත්මට උදව් වෙන්නේ. ඉතින් නාස්තික වේදන ප්‍රතික්‍රියාව මේ කාලයක් එක වැඩ කරගෙන යනකොට යකඩ හැදෙනවා හරය ඇතුලේ තාරකාවේ. ඒ යකඩ හැදුනහම මේ මොකද්ද? අර ස්ථායීව තියෙන්නේ නැහැනේ එක මට්ටම ගුරුත්වාකර්ෂණය වැඩි. ඊට පස්සේ ටිකෙන් ටික නාස්තික වේදන ශක්තිය අඩු වෙලා මේ ශක්තිය අඩු වෙන ගුරුත්වාකර්ෂණය වැඩි. මේ අර නාස්තික ශක්තිය අඩු වෙනුන තාරකාව ටිකෙන් ටික හැකිලිලා අන්තිමට පරමාණු බෝම්බක 1000 ගණන් විතර ශක්තිය අනිශ්චිත කළ සුපර්නෝවා පිපිරෙනවා. ඉතින් මේ සූර්ය ස්කන්ධක තුනට වඩා අඩු තාරකා මරණයට පස්සේ සුදු වාහන තාරකාවක් හරි නැත්නම් නියුට්‍රෝන තාරකාවක් හරි හැදෙනවා. හැබැයි සූර්ය ස්කන්ධක තුනක් හෝ තුනට වඩා වැඩි නම් ඒක කළු කුහරයක් වෙනවා. දැන් කළු කුහර කියන්නේ උදාහරණයක්. කළු කුහර ඇද ගන්නවා. හරි කළු කුහර මේ වර්ග තියෙනවා ස්ටෙලර් බ්ලැක් හෝල්. ඒ කියන්නේ පොඩි මේවා සූර්ය ස්කන්ධ 3ක් හෝ 3-4ක්. ඊට පස්සේ මැසිව් බ්ලැක් හෝල්. ඒ කියන්නේ සූර්ය ස්කන්ධක මොකද්ද? සූර්ය ස්කන්ධ 100ක් 1000ක් වගේ. ඊට පස්සේ සුපර් මැසිව් බ්ලැක් හෝල් සූර්ය ස්කන්ධ මිලියන ගණන්. ඉතින් මෙන්න මේ බ්ලැක් හෝල් වර්ග 3යි. සයිස් එක අනුව තමයි බෙදෙන්නේ. ඉතින් දැන් සුපර්මැසිව් බ්ලැක් හෝල් වල පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒවා මේ අර තැටියක් හැදෙනවා තාරකාවේ අර මේ දූලේ තව ඒකේ තියෙන ද්‍රව්‍ය ඇදගත්තාම වටේට තැටියක් හැදෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ සුපර්මැසිව් බ්ලැක් හෝල් ගැමාරය මේ විසිරෙනවා දෙපැත්තෙන් උඩයි යටයි ගැමාරය යනවා මෙන්න තැටියේ. ඉතින් කොහොමද ආලෝකය ඇද ගන්නවා නම් ගැමාරේ විතරක් හදද ගැමාරේ කියන්නේ ආලෝකය. ඒ වුණාට ඒක ඇත්තට විද්‍යුත් චුම්බක තරංගයක්. මේ ඉතින් ආලෝකය කියන්නේ අපිට පේන්නේ. එහෙනම් මේ ඒක කළු කුහරේ මම හිතන්නේ ශක්තිය පිට කරන විදිහ. මේ ඊට පස්සේ තව කතා කරන්න තියෙන්නේ කළු කුහරයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එක සිංගුලරිටි එක අනිත් එක ඉවෙන්ට් හොරයිසන් එක. කළු කුහරේ අර කළු පාට රවුම තියෙන්නේ. රවුමේ අර මේ වටේ තියෙන්නේ රවුම කියන්නේ වෘත වටේ රවුම අන්නේ ඒකට තමයි ඉවෙන්ට් හොරයිසන් එක කියන්නේ. ඉවෙන්ට් හොරයිසන් එක ගාවට මොකක් හරි යානයක් හරි මොකක් හරි එකක් ආවොත් ඒක අනිවාර්යයෙන්ම ඇද ගන්නවා. ඉතින් මේ සිංගුලරිටි කියන්නේ ගොඩක් අමුතුයි. ඒක අනන්තවත් දුර යනවා. ඉතින් ඒක කළු කුහරේ මැද තමයි සිංගුලරිටි එක කියන්නේ. ඉතින් දැන් කාලය මේ ඉවෙන්ට් හොරයිසන් එක ගාව මේ ආලෝකයේ සමානයි. ඒ කියන්නේ වස්තුන් ඇද ගන්න ආලෝක වේගයේ තරම්ම. ඉතින් ඉවෙන්ට් හොරයිසන් එක ඇතුළට යන්න
කළුකුහර මැදට යන්න මේ ආලෝකයේ වේගයට වඩා වැඩි. එහෙම වුණාම මොකකටවත් බේරිලා ඉන්න බෑ. ඒ කියන්නේ අර ඇද ගන්න වේගය ආලෝකයේ වේගයට වඩා වැඩි. මේ එතකොට මොකකටවත් එළියට එන්න බෑ. ඉතින් තාම ආලෝකයේ වේගය කියලා ශබ්දයේ වේගය විතරයි මේ පාස් කරේ. තාම උඩරිම මම දන්නේ ඉතින් කිලෝමීටර් 65000ක් තමයි පැයට යන්න පුළුවන්. දැන් හදකින් චන්ද්‍රිකා තව ඒ වගේ දුරේක්ෂ එහෙම විශ්වයට මේ ආලෝකයේ තප්පරයට කිලෝමීටර් 3,00,000ක් දුරට තිබ්බේ. ඔය ගණන මට හරියට මතක නෑ. ඉතින් එහෙම එන්න බෑ. ඉතින් මේ කළුකුහරක් ගාව අවට කාලේ විසිරුත් තියෙනවා. ඒ කියන්නේ අර ඉවෙන්ට් හොරයිසන් එක ගාවට විතරයි ඇස්ටන්ගේ අසාමාන්‍ය සාපේක්ෂතාවයේ මොකද්ද ෆිසික්ස් අදාළ වෙන්නේ. ඉවෙන්ට් හොරයිසන් එකේ ඇතුළට ආලෝකයේ වේගයට වඩා යනනම් මොනවද වෙනවද කියලා හිතන්න බෑ. ඉතින් ආලෝකයේ වේගයට සමානව කාලය නැවතෙනවා. ඉතින් ආලෝකයේ වේගයට වඩා වැඩි වුණොත් එහම අතීතයට යන්න ඕනේ. එහෙනම් පිටිපස්සට එන්න ඕනේ මට හිතෙන විදිහට. ඉතින් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා කොහොමද මේ කළුකුහරක් ඇතුලේ කියලා. ඒකට තාම මොනවත් යවන්න බෑ. මොකද හැමදාම නැවතිනවානේ ඒ සිංගියුලේටර් ගාට ආසන්න වෙනකොට. ඉතින් ඒ ඔක්කොම ඇද ගන්න හින්දා තමයි කළු පාට. ඒ කියන්නේ ආලෝකය ඇද ගන්න ඇතුළට. මේ ඒකින්ද ඒ කළුකුහරක් කළු පාට වෙන්නේ. කළුකුහර මේ තවත් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. අර කැරකෙන ඒවා ස්පිනින් බ්ලැක් හෝල් සහ කැරකෙන්නේ නැති ඒවා. කැරකෙනවා කියන්නේ අර වටේට මේ කළුකුහර ඇද ගන්න. අනිත් වර්ගය අර ඒකට කියන්නේ ගුරුත්වාකර්ෂණය කියලා. අන්න ඒ වගේ විදිහට මේ මොකක්ද කියන්නේ මෙන්න මේ වගේ යනවා. ඒ වර්ගයේ බ්ලැක් හෝල් එකක් තියෙනවා. සුපර්මැසිව් බ්ලැක් හෝල් එක තමයි මම කිව්වා වගේ දූලි කටියක් වගේ එකක් හැදෙන්නේ. ඒක හරිය අමුතුයි. තව ගැමා රේ නිපදවන සුපර්මැසිව් බ්ලැක් හෝල් වලදී ඉතින් කළුකුහර තමයි තව විශ්වාසයක් තියෙනවා සුදු කුහර තියෙනවා කියලා. ඉතින් ඒක තාම ගණිතමය විදියට විතරයි තියෙන්නේ. මුල් කාලෙදිත් කළුකුහර හොයාගන්න කියන සංකල්පයක් විතරයි තිබ්බේ. තාම සුදු කුහර කියලා සංකල්පය විතරයි. يعني සුදු කුහර කියන්නේ කළුකුහර අනිත් පැත්ත. ඒ කියන්නේ මේ ඒ සුදු කුහරේ ඉවෙන්ට් හොරයිසන් එක ළඟට යන්න බෑ. ඒවා විසික් කරනවා. ඒ කියන්නේ කළුකුහර ඇද ගන්න සුදු කුහර එළියට දානවා. ඉතින් සුදු කුහර කියන එක ඇත්තටම තිබ්බොත් ඒක භෞතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත බෙදෙනවා. ඒ ඉතින් ගුරුත්වාකර්ෂණ කියන්නේ ඇද ගන්න දා විතරයි. ඒකේ ෆිසික්ස් කන්නේ නැහැනේ. අන්න ඒකයි. ඒක තාම ගණිතමය විදියට විතරයි ඔප්පු වෙලා තියෙන්නේ. ඉතින් කළුකුහර ගැන තව ගොඩක් ඉගෙන ගන්නවා සයන්ස් කෙමිස්ට්‍රි වලින්. මේවා ඒකේ ගන්නවා මේ මොකද්ද සාමාන්‍ය සාපේක්ෂතාවය. ඉතින් ඒකේ ඔයාලට ඒක බලන්නත් පුළුවන්. ඉතින් මේ මොකද්ද එන අදටම යන කළුකුහර ගැන තියෙන්නේ කොහොමද? තව විස්තර හම්බුනොත් මම දාන්න. තව සයන්ස් වීඩියෝස් දාන ටෙක් ගැජට් විතරක් නෙමෙයි සයන්ස් ගැන හඳුනනවා. එහෙනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.